අවසරයි ස්වාමින් වහන්සේ සුබ සන්ධ්‍යාවක් බුද්දිස් මහා විහාර ධර්මදේශනාවට සහභාගී වුණ ඔබ සියලු දෙනාට කොත්මලේ කුමාර කාශ්‍යප හිමියන්ගේ ජාත්‍යන්තර බෞද්ධ මෙහෙවර හා කාර්යභාරය ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ නායක හිමි ලෙස මෙන්ම බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා ජාත්‍යන්තර වශයෙන්ද අතිමහත් කාර්යභාරයක් ඉටු කරන කොත්මලේ කුමාර කශ්‍යප හිමියන් මරදම් කඩවල සුදස්සන මහා හිමියන්ගේ සහ ආචාර්ය මරදම් කඩවල නන්දරතන හිමියන්ගේ ගුරු සිසුවෙකි. 2011 දී උසස් සම්පදාව ලබාගත් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිකමක්ද හිමි කරගෙන ඇත. කශ්‍යප හිමියන්ගේ විශේෂ අවධානය යොමු ඇත්තේ ශ්‍රී ලංකාවේ යටත් යුගයේදී විදේශිකයන්ට රැගෙන ගිය පෞරාණික බෞද්ධ පුස්කොළ පොත් අධ්‍යයනය කිරීම, හැදෑරීම, විමර්ශනය කිරීම මෙන්ම මතු පරපුර උදෙසා ඩිජිටල් පිටපත් සඳහා සංස්කරණය කිරීම සිදු කරයි. ඒ අතරම යුරෝපයේ සහ ඇමරිකාවටද ගමන් කරමින් පුස්තකාල, කෞතුකාගාර, විශ්වවිද්‍යාල හා විහාරස්ථාන පිළිබඳ පර්යේෂණ කටයුතුද සිදු කරයි. මෙම මෙහෙවර තුළින් සාර්ථක ව්‍යාපෘතියක් ලෙස මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ ජෝන් රයිඩන් පර්යේෂණ ආයතනයේ ත්‍රිපිටක ග්‍රන්ථක අධ්‍යයනය කර එම අන්තර්ගතයේ YouTube හරහා මහජනතාවට නොමිලේ ලබා දීම සඳහා ක්‍රියාත්මක වී ඇත. දැනට නාහිමියන් ලන්ඩන්හි බ්‍රිතාන්‍ය ජාතික පුස්තකාල තුල රඳවා ඇති පුස්කොළ පොත් ත්‍රිපිටක හා සන්ධි ග්‍රන්ථ 2000කට අධික ප්‍රමාණයක් පියවර 5කින් සමන්විත ව්‍යාපෘතියක් යටතේ අංකනය කරමින් සිටී. එම සමගම ලන්ඩනයේ පිහිටි වෙල්කම් ලයිබ්‍රරි සමග සම්බන්ධ වී බෞද්ධ ග්‍රන්ථ අධ්‍යයනය කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත. එපමණක් නොව අප හිමියන්ගේ අතිවිශාල මෙහෙවරක් අතර ධර්ම දේශනා මාලා සරහා ලංකාවේ විහාරස්ථානවලදී පමණක් නොව එක්සත් රාජධානිය සහ ඇමරිකාවේද අප හිමියන්ගේ විසින් ධර්ම දේශනා පවත්වයි. එමෙන්ම සමාජ මාධ්‍ය Zoom, YouTube, රේඩියෝ සහ රූපවාහිනිය මගින්ද ලෝකයේ පුරා බෞද්ධ ධර්මය ප්‍රකාශනය කරයි. එමෙන්ම International Center for Theravada Buddhism UK ආයතනයේ ආත්මීය උපදේශකවරයා ලෙසත් ලබනෝරුවන් කන්ද ආරණ්‍ය සේනාසනයේ පරිපාලනය කරමින් පරමත්ත පදනමේ අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කරයි. පරමත්ත පදනමේ ප්‍රධාන කාර්ය අතර ශ්‍රී ලංකාවේ ත්‍රිපිටකය සහ බුද්ධ ඉතිහාසයේ ආරක්ෂාව කිරීම, ශ්‍රී ලංකා භික්ෂූන්ට නොමිලේ ත්‍රිපිටකය සහ ටැබ්ලට් ලබා දීම, දේශීය හා විදේශීය භික්ෂූන් සමග සාමාන්‍ය ජනතාවට ධර්ම දැනුම ලබා දීම වැඩසටහන Zoom, YouTube, රේඩියෝ, රූපවාහිනිය මගින් ප්‍රකාශනය කරයි. ගම්මාන සංවර්ධනය සහ සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දරුවන්ට අධ්‍යාපනය සහ ශිෂ්‍යත්වය හා පහසුකම් සැලසීම, වනාන්තර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම සහ වාර්ෂික රුක් රෝපණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම. මෙවැනි විශිෂ්ට මෙහෙවරකින් බුදු සසුනට ශ්‍රී ලංකා සංස්කෘතියට දැවන්ත සේවයක් කරමින් සිටින කුමාර කශ්‍යප හිමියන් ජාතික වශයෙන්ද ජාත්‍යන්තර වශයෙන්ද බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්ම සඳහා අමිල සේවයක් සිදු කරයි. අද ධර්ම දේශනාව සඳහා සහභාගී ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. හොඳයි, කවුරු සාදුකාරයක් පවත්වන්න.
පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි တ තියංපි බුද්ධං සරණං ගච්ඡාමි တ තියංපි ධම්මං සරණං ගච්ඡාමි တ තියංපි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อ දින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි កាមេសុមិច្ឆាចារាវេរមណីសិក្ខាបដੰសមាទិយាមិ មុសាវាដាវេរមណីសិក្ខាបដੰសមាទិយាមិ សុរាមេរយមជ្ជបមាដฏฐានាវេរមណីសិក្ខាបដੰសមាទិយាមិ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වැඩමවදාළ අපේ හාමුදුරන්ගෙන් අවසර ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ ඒ බුද්දිස්ට් මහා විහාරයේ මගින් සංවිධානය කරන ලදුව පැවැත්වෙන ධර්මදේශනාවටයි ඔබ හැමදෙනාම මේ මොහොතේදී සම්බන්ධ වන්නේ. ඉතින් දේශනාවේහි මට දැනුවත්ව තිබුණේ 7ට 8ට පැවැත්වෙන බව. ඉතින් ඒ නිසා මූලික වශයෙන්ම ප්‍රමාදයක් ඇතිවීම පිළිබඳව කනගාටුව පළ කරනවා. පින්තුනේ අපි සම්බුද්ධ ශාසනයක පහස ලැබපු බුද්ධ ශාසනයක් ඇසුරු කරන්නට අවකාශය සැලසුණ අය බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ විශේෂ අර්ථයක් සඳහා. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම තුළ අපිට ලබා ගන්නට මහා විශාල දර්ශනයක් තියෙනවා. බුදුහාමුදුරු ලෝකේ පහළ නොවුනා නම් අපිට නොලැබෙන. බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ අපිට පින් කරන්නට කියලා දේශනා කරන්නටමත් නෙමෙයි. ඒ වගේම සිල් රකින්නට කියලා දේශනා කරන්නටත් නෙමෙයි. භාවනා කරන්නට කියලා දේශනා කරන්නටත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ අපි හැම දිනාටම දුක නැති කරන මාර්ගයක් පිළිබඳව ක්‍රමවේදයක් පිළිබඳව දේශනා කරන්නට. අපිට නොඑක් ලෙඩ රෝග දුක් පැමිණෙනකොට ඒ සඳහා බොහෝ බෙහෙත් ඖෂධ ගන්න පුළුවන්කම තිබුණත්
පින්තුනේ හැම බෙහෙතකටම අපේ සියලු දුක නැති කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සියලු රෝග නැති කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට හේතුව තමයි වයසට යෑම නැතිනම් ජරාව උරුම කරගත්ත මරණය උරුම කරගත්ත අපිට ඒ සඳහා කිසිදු බෙහෙතක් කිසි කලෙක මේ ලෝකයේ තුල ඒක නැති කරන්න නතර කරන්න හදන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්න පින්නතුනේ ඒ ජරා මරණ දුකට මේ ලෝකේ උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් විසඳ ගන්න අවශ්‍ය නිසා තමයි බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඒ නිසාම බුද්ධ දේශනාව තුළම අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ ධම්මෝසද සමං නත්ථි ඒතං පිවත භික්ඛවේ කියලා. මහන්නේ මේ ධර්මය හා සමාන වෙනත් ඖෂධයක් නැහැ. ඒ ඖෂධය අරගෙන පානය කරන්නට කියලා. ඇයි මේ ධර්මයේ නැමැති මේ බෙහෙත තිබ්බොත් තමයි අපිට මේ සසර නැමැති රෝගය සුවපත් කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් නැවත මැරෙමින් මේ ගත කරන මේ සසර ඉක්මවන්නට පුළුවන්කම තිබෙන්නේ මේ ධර්මයේ නැමැති ඖෂධය බෙහෙත අරගෙන ප්‍රතිකර්ම කරගත්ත කෙනාට පමණයි. ඉතින් පින්නතුණී ධර්මයේ තුල කොහොමද අපි මේ රෝගයට සුවපත් බවක් සලසා ගැනීමට කටයුතු කරන්නේ? ඒක තමයි අපි විමසා බැලිය යුතු දේ බවට පත් වෙන්නේ. අමාතෘ පුත්තක බය පිළිබඳව බුදුරහාමුදුරෝ දේශනා කරනකොට අපිට දේශනා කරනවා මේ ලෝකේ මව සහ දරුවා අතර තියෙන පුදුමාකාර බැඳීමක්. හැබැයි මේ දරුවට මුහුණ දෙන්නට සිද්ධ වෙන මවට මුහුණ දෙන්නට සිද්ධ වෙන බයක් තියෙනවා. දරුවට මව අහිමි වීම සහ මවට දරුවා අහිමි වීම කියන මේ බය ලෝකෙ තුල මුහුණ දෙන්නට සිද්ධ වෙන බයක් හැටියට බුදුහාමුදුරු දේශනා කරනවා. අමාතෘ පුත්තක බය හැටියට මේ ලෝකයේ බොහෝ දෙනා දකින්නේ බාහිරින් ඇතිවෙන උවදුරු සහ විපත්. දරුවන්ට මව සහ මවට දරුවා අහිමි වෙන දේවල් හැටියට ලෝකේ දකින්නේ මහා ලැබුගිනි යුද කෝලාහල මේ වගේ දේවල් තමයි ලෝකයා සලකන්නේ මේ දරුවන්ට මව සහ මවට දරුවා අහිමි වෙන්නට පුළුවන් මේ බැඳීමට බාධා පැමිණෙන්නට පුළුවන් දේවල් කියලා පේන්නේ මෙන්න මේ දේවල් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේක හැම දිනාටම සාධාරණ දෙයක් නෙමෙයි. හැම දිනාටම සාධාරණ දේ තමයි අමාතෘ පුත්තක බය හැටියට සාධාරණ දේ තමයි ලෙඩවීම සහ මරණය කියන එක. තමන්ගේ දරුවට මවක් මොනතරම් ආදරය කළත් දරුවෙක් මැරෙනකොට ඒ අම්මට පුළුවන් කමක් නැත්තේ නැහැ ඒ දරුවා වෙනුවෙන් එක විනාඩියක්වත් තමන්ගේ ජීවිතෙන් දෙන්න. තමන්ට තව අවුරුදු ගාණක් ජීවත් වෙන්න පුළුවන්කම තිබුණත් තමන්ගේ ජීවිතෙන් එක දවසක්වත් තමන්ගේ දරුවා වෙනුවෙන් දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. තමන්ගේ ආදරණීය අම්මා ලෙඩ වෙනකොට දරුවෙකුට පුළුවන් කමක් නැහැ අම්මා වයසට යනකොට මගේ තරුණකමෙන් ඔබ එක දවසක් එක සතියක් අරගෙන ජීවත් වෙන්න කියලා හුවමාරු කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කොච්චර වේදනාවෙන් වුණත් තමන්ගේ අම්මා ලෙඩ වෙනවා වයසට යනවා බලන් ඉන්න සිද්ධ වෙනවා. තමන්ගේ දරුවා ලෙඩ වෙනවා වයසට යනවා බලන් ඉන්න දරුවෙකුට අම්මා කෙනෙකුට මේ දෙන්නටම සිද්ධ වෙනවා. ඒක තමයි මේ ලෝකේ තියෙන ස්වභාවය. ඒ නිසා අමාතෘ පුත්තක බය හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන දේ තමයි මේ ජරාව සහ මරණය කියන දෙක. ලෝකේ හැමෝටම පොදුයි. හැමෝටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. යුද කෝලාහල විපත් ස්වභාවික විපත් මේ දේවල් වලට මුහුණ නොදුන්නත් ජරා මරණ දෙකට මුහුණ දෙන්න ඔය හැමෝටම සිද්ධ වෙනවා. ඒ නිසා බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරක් හොයලා දේශනා කරන්න. මේ ප්‍රශ්නෙට කොහොමද බුදුහාමුදුරුවෝ පිළිතුරක් ලබා දුන්නේ? ඒක සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය මිනිස්සු අනුගමනය කරන ක්‍රමවේදය තුළ ලබාගත් දෙයක් නෙමෙයි. ඊට වඩා වෙනස් ක්‍රමවේදයක් තුළ තමයි බුදුරජාණන් වහන්සේලා මේ මාර්ගය දේශනා කරන්නේ. ඒ නිසා මේ මාර්ගය හඳුන්වනවා පටිසෝතගාමී කියලා. ඒ කියන්නේ ලෝකයා හිතන විදිහට වඩා වෙනස් විදිහකට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය දැක්කේ සහ තේරුම් ගත්තේ. ජරාව සහ මරණය කියන දේ පිළිබඳව අබිනිෂ්ක්‍රමණය කරන්නත් කලින් තමයි බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තේ. බෝසත් අවදියේ අබිනිෂ්ක්‍රමණය කරන්නත් කලින් තේරුම් ගත්ත දෙයක් තමයි මිනිස්සු ලෙඩ වෙනවා මැරෙනවා කියන එක.
ඒකට උත්තරයක් තමයි හෙව්වේ. ඒකට උත්තරයක් තමයි උන්වහන්සේ අවබෝධ කරගත්තෙත්. එතකොට කොහොමද මේ ලෙඩවීම සහ මරණය කියන දේ නැති කිරීම සඳහා බුදුහාමුදුරුවෝ හොයාගත්ත දර්ශනයේ බවට ක්‍රමවේදයේ බවට පත් වෙන්නේ? මුලින් සඳහන් කළා වගේම ඒක සාමාන්‍ය ලෝකේ හිතන විදිහට වඩා වෙනස් රූපයකින් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා. ඒ ලෙඩ වෙන එක, මැරෙන එක අපේ ජීවිතේට අපි බලපාන්නේ කියන එක. පිනතුනි දවසකට ලෝකෙ මිනිස්සු කී දෙනෙක් ලෙඩ වෙනවද? ලෝකෙ මිනිස්සු කී දෙනෙක් මරණයටපත් වෙනවද? අපි කාටවත් ඒ මරණයටපත් වීම හමුවේ හෝ ලෙඩවීම හමුවේ හෝ වයසට යෑම හමුවේ හෝ අපේ ජීවිතේට දුකක් දැනෙනවද? අපේ කාගේවත් ජීවිතේට ඒ ලෙඩවීම, වයසට යෑම, මරණය හමුවේ දුකක් දැනෙන්නේ නැහැ. හැබැයි අපේ ප්‍රියතමයෙකුගේ, අපි ආදරය කරන, අපි කැමති කෙනෙකුගේ හෝ අපි අල්ලගත්ත පුද්ගලයෙකුගේ වයසට යෑමක් හෝ ලෙඩවීමක් හෝ මරණයක් පිළිබඳව අපිට දැනෙනකොට හෝ තේරුම් ගන්නකොට ඒකින් මොකක්ද අපිට ලැබෙන්නේ? දුකක්, වේදනාවක් අපිට ලැබෙනවා. එහෙනම් තේරුම් ගන්නට ඕන දේ තමයි වයසට යෑම දුකගෙන එනවට වඩා, මරණය දුකගෙන එනවට වඩා බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත දේ තමයි වයසට යන බව, මරණයට පත්වන බව ස්වභාවය කරගත්ත දෙයක් අල්ලගත්ත කෙනෙකුට ඒ තුලින් දුක එනවා කියලා. ඒකනේ අපිට දැන් තියෙන වයසට යන දේවල් ලෝකේ තියෙනවා, මරණය ස්වභාව කරගත්ත දේවල් තියෙනවා. ඒව නිසා අපිට දුක ඇවිල්ලා නැහැ. හැබැයි එහෙම දෙයක් මම හැටියට අපි අල්ලගෙන තිබ්බොත් මොකද්ද විඳින්න වෙන්නේ? මම වයසයි, මම මැරෙනවා කියන එක විඳින්න වෙන්නේ නැද්ද? විඳින්න වෙනවා. එහෙම දෙයක් මගේ දරුවා විදිහට මට හම්බෙනවා නම් මගේ දරුවා වයසයි කියන එක ඔබට විඳින්න වෙන්නේ නැද්ද? මගේ දරුවා ලෙඩ වෙනවා කියන එක ඔබට විඳින්න වෙන්නේ නැද්ද? විඳින්න වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දේ තමයි පිනතුනි දුක එන්නේ බාහිර ඉඳලා ඔබ කරා පැමිණෙන දෙයක් විදිහට නෙමෙයි, ඔබේ ජීවිතය තුළ අභ්‍යන්තරයෙන් ඇතුළාන්තයෙන් උපදින දෙයක් හැටියටයි දුක කියන දේ උපදින්නේ. අපි සාමාන්‍ය ලෝකෙදී අපි හඳුන ගන්න දේ තමයි එළිය තියෙන දෙයක් වෙනස් වෙනකොට තමයි අපේ ජීවිතේට දුක එන්නේ කියලා. ඒ නිසා අපි බලනවා ලෝකේ ජීවත් වෙනකොට අපි බාහිර වෙනස් නොකොට පවත්වා ගන්නට පුළුවන් ආකාරයක් කොහොමද ඇති කරගන්නේ කියලා. ඔබ ජීවත් වෙනවා කියලා කරන්නේම මොකක්ද? බාහිර ලෝකය හදන්න මහන්සි ගන්න එක නෙමෙයිද කරන්නේ. අපි රැකියාවක් කරමින්, අපි කරන සියලු කටයුතු ටික කරමින් අපේ උත්සාහය සහ ප්‍රයත්නය තියෙන මොකක් කරගන්නද? බාහිර ලෝකය සකස් කිරීම. ඒ සකස් කිරීම ඇතුලේ අපි හිතනවා අපිට දුකේන පැති මොනවද කියලා පේන්නේ. ඒ පේන පැති නතර කරලා සැපවත් ජීවත් වෙන්න තමයි අපි උත්සාහවත් වෙන්නේ, මහන්සි ගන්නෙ. පින්නතුනි මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්කම තියෙන දෙයක් නෙමෙයි. ඇයි ලෝකයේ කිසිම දෙයක් අපිට අවශ්‍ය විදිහට පවත්වා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ලෝකේ තියෙන කිසිම දෙයක් අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. ඒක දුක උපදවන දෙයක් බවට පත් වෙනවා. ඇයි ඒක වෙනස් වෙනවා කියලා කියන්නේ? සාමාන්‍යයෙන් කියන්නේ ඔබට එක විනාඩියක් මම ඔබට කිව්වොත් ඔබේ හිත එක අරමුණක තියාගන්න වෙනත් අරමුණකට යන්නේ නැතුව කියලා, වෙන කිසිම දෙයක් මතක් නොකර ඉන්න කියලා කිව්වොත් ඔබට පුළුවන් ද ඔබට ඔබේමයි කියලා දැනෙන, ඔබමයි කියලා දැනෙන ඔබේ හිත එක අරමුණක තියාගන්න? ඔබට පුළුවන් කමක් නැහැ. පින්නතුනි ඔබමයි කියලා දැනෙන හිතවත් ඔබට ඕන විදිහට තියාගන්න බැරිව ඔබ කොහොමද හිතන්නේ ඔබත් මේ අනිත් අයගේ හිත ඔබට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් වෙයි කියලා? එහෙම තියාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඔබට පුළුවන් ද ඔබේමයි කියලා දැනෙන, ඔබමයි කියලා තේරෙන ඔබේ රූපය ඔබට ඕන විදිහට තියාගන්න? බෑ. ඒක වෙනස් වෙනවා, ඒක ලෙඩ වෙනවා, වයසට යනවා. ඔබට අවශ්‍ය විදිහට පවත්වන්න බෑ. ඔබමයි කියලා දැනෙන රූපය ඔබට ඕන විදිහට තියාගන්න බෑ නම් පින්නතුනේ ඔබ කොහොමද හිතන්නේ ඔබ වටේට තියෙන අනිත් අයගේ රූප සහ තියෙන දේවල් වෙනස් වෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් වෙයි කියලා? ඒක කරන්න බෑ. එහෙනම් එහෙම ඔබට ඕනේ විදිහට පවත්වා ගන්න බැරි ලෝකෙක ඔබ සතුටු වෙනවා නම්, ඔබ ඒකට කැමති වෙනවා නම්, ඒ කැමති වෙන දේ වෙනස් වෙනවා කියලා ඔබට දැනෙනකොට මොකද්ද වෙන්නේ? ඒ කැමති දේ වෙනස් වෙනවා කියලා දැනෙනකොට දුක එනවම තමයි. එහෙනම් එක දෙයක් තේරුම් ගන්න. ඔබ බාහිර ලෝකයේ මොනතරම් උත්සාහවත් වුණත් ඔබ කැමති විදිහට පවත්වා ගන්න
ඒක කොයි මොහොතක හරි ඔබට දුක ගේන දෙයක් බවට පත් වෙනවාමයි. දුක ගේන්නේ මොන අවස්ථාවේද කියන එක විතරයි තීරණය ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අනිවාර්යෙන් දුක උපද්දන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්කේ ලෝකයා දුකම පරිහරණය කරනවා කියලා. ඒක සැපේ නෑ කිව්වේ නෑ. ආස්වාදයක් තියෙනයි ඔබට ඕන විදිහට තියනවා කියලා හිතාගෙන ඉන්නකම් ඔබට ඒකේ ආස්වාදයක් දැනෙනවා. හැබැයි ඒ ආස්වාදයේ දැනෙන තැනම ඔබට දුක උපද්දනවා. පළඟැටියා පහන් දැල්ලට ආසයිනේ මේ පහන් දැල්ලට පනිනවා මේ සතා ඇවිල්ලා. එතකොට මේ පහන් දැල්ල පිළිබඳව කැමැත්තෙන් පහන් දැල්ලට පනින මේ සතා ඒ නිසා දුකට වේදනාවටපත් වෙනවා. ආපහු පන තිබ්බොත් පොඩ්ඩක් හරි පළඟැටියා බලන්නේ මොකක් කරන්නද? අර පහන් දැල්ල පැත්තටම ආපහු පනින්න තමයි එයා බලන්නේ. එතකොට එයා කවදාවත් හිතන්නේ නැහැ එයා කැමති වුණ ලෝකෙ පැත්තෙන්මයි දුක ආවේ කියලා. ඒ හින්දා අපි හැමදාම දුක එනවා කියලා දකින්නේ එළිය ලෝකෙම්මයි දුක නැති කරගන්න කියලා බලන්නෙත් එළිය ලෝකෙම අපිට ඕන විදිහට තියෙන එකයි. ඒකයි අපි අනුගමනය කරන පාර අනුගමනය කරන ප්‍රතිපදාව සාර්ථක නොවන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා අපිට පෙන්වලා දුන්නා මේ දුක නැති කර ගැනීම සඳහා ඔය ලෝකෙත් එක්ක හැප්පෙන පැත්තට වඩා කරන්න දෙයක් තියෙනවා. ඒකට අපි මානසිකව අපිට දුක උපදින තැන සහ දුක නැති කරගන්න අවශ්‍ය මූලයේ බුදුහාමුදුර අපිට පෙන්වලා දේශනා කළා. ඒක නිසා තමයි මේක ඖෂධයක් හැටියට අපිට අරගන්න පුළුවන්කම තියෙන්නේ. කොහෙටද මේ ඖෂධය තියෙන්නේ? අවුරුදු 50ක් 60ක් වෙනස් වෙමින් පැවතිලා නැති වෙලා යන කයට කරන ඖෂධයක් විදිහට නෙමෙයි. ඒ ඖෂධය අපිට ඕන වෙන්නේ කොහෙටද? පරම්පරා සහිතව උපදින මේ හිතේ කෙලෙස් ධර්ම ටික නැමැති පිළලය ඒ ඇති වෙන පිළිකාව කැන්සර් එක නැති කරන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ බුදුහාමුදුරු දේශනා කරපු මේ ධර්මය. එතකොට මේ ධර්මය අපිට කොහොමද ප්‍රයෝජනයක් ගන්නෙ? පින්නතුනේ අපි දකින විදිහ වෙනස් කරගන්නට අවශ්‍යයි. කොහොමද අපි දකින විදිහ වෙනස් කරගන්නට ඕනේ? යථාර්ථය අවබෝධ කර ගැනීම තුළ. කොහෙද යථාර්ථය අවබෝධ කරගන්න ඕනේ මොනවා ගැනද? ඇත්ත දකින්න කියලා කියන්න වෙන්නේ අපි බොරුවක් දකින්න හින්දානේ නේ. ලෝකෙට බුදුහාමුදුරු දේශනා කරන්නේ සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටියට නිවැරදි දර්ශනයක් ඇති කරගන්න. නිවැරදි දර්ශනයක් ඔබ ඇති කරගත යුතුයි කියලා කිව යුතු වෙන්නේ පින්නතුනේ අපි ඉන්නේ වැරදි දර්ශනයක් තුල නම්. එහෙනම් මොකද්ද අපි ඉන්න වැරදි දර්ශනය සහ ඇති කරගත යුතු නිවැරදි දර්ශනය? අපි ඉන්න වැරදි දර්ශනය සහ නිවැරදි දර්ශනය උපදෝගත යුතු තැන බවට පත් වෙන්නේ වෙන දෙයක් නෙමෙයි මේ සමස්ත ලෝකය පිළිබඳව. සමස්ත ලෝකය පිළිබඳව ඇත්ත යථාර්ථය දන්නේ නැති කමෙන් තමයි අපි දුක උපද්දගන්නෙත්. ඒ යථාර්ථයේ තේරුම් ගැනීම තුළම තමයි මේ දුක නැති කරගන්නට අපිට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ යථාර්ථය තේරුම් ගැනීම තුළ අපි තේරුම් ගන්නට අවශ්‍ය විෂය බවට පත් වෙන්නේ මොකක්ද? එළියේ තියෙන දේවල් ගැන කතාවක් නෙමෙයි. ඔබ තේරුම් ගත යුතු දේ බවට පත් වෙන්නේ ඔබ ජීවත් වෙන බව ඔබට හමුවන තැන් හයක් පිළිබඳ කතාවක් විදිහට. මොනවාද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ දේවල් ටික පිළිබඳව. මේ ටිකේ ඇත්ත දන්නේ නැතිකමයි මේ ටිකේ ඇත්ත තේරුම් ගැනීම තුලයි තමයි පින්නතුනේ අපි නිවෙනවද නැද්ද කියන එක තීරණය කරලා තියෙන දේ බවට පත් වෙන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ධර්ම ටිකේ ඇත්ත දකින්නවද දකින්නේ නැද්ද කියන එක මත අපි නිවෙනවද නැද්ද කියන එක තීරණය වෙලා තියෙනවා. එහෙනම් මේ ටිකේ යථාර්ථය අපි තේරුම් ගත්ත කෙනෙකුට නිවෙන්න පුළුවන්. ඒ යථාර්ථය දකින්න නැති කෙනෙකුට අවිද්‍යාවෙන් දුක උපද්දගෙන යන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ මේ ඔබට ඔබ දන්න හඳුනන මුළු සමස්ත ලෝකයේ ඕනම දෙයක් කියන්න කියලා කිව්වොත් ඔබට කියන්න පුළුවන් මොනවා ගැනද? ඔබට කියන්න පුළුවන්කම තියෙන්නේ එක්ක ඔබ ඇහෙන් දැකපු දෙයක් ගැන. එක්ක ඔබ කනෙන් අහපු දෙයක් ගැන. එක්ක ඔබ නාසයෙන් විඳපු දෙයක් ගැන. එක්ක දිවෙන් විඳපු දෙයක් ගැන. එහෙමත් නැතිනම් ඔබ මනසින් අරමුණු කරලා දැනගත්ත දෙයක් ගැන. කයෙන් ස්පර්ශ කරගත්ත දෙයක් හෝ මනසින් අරමුණු කරලා දැනගත්ත දෙයක් ගැන. ඒ හැරුණකොට වෙනත් දෙයක් ගැන ඔබට අත්දැකීමක් ඇත්තේ නැහැ. ඔබට තියෙන අත්දැකීම් ටික ඔය ටිකේ තමයි සීමා වෙලා තියෙන දේවල් බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නිවැරදි දැකීමක් ඇති කරගන්නට අවශ්‍ය නම් මේ තැන්වල තිබෙන ඇත්ත යථාර්ථයේ තේරුම් ගන්න
ඒ යථාර්ථය තමයි දුක්ඛේ ඥානං, දුක්ඛය පිළිබඳව තියෙන නුවණ. දුක ගැන තියෙන නුවණ වෙන්නේ මේ ජීවිතේ හැමදේම දුකයි 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 කියලා මහන්සි ගැනීම, ඒ ගැන හිත දුක් වීම නෙමෙයි. දුක්ඛේ ඥානය කියලා කියන්නේ මේ ඔක්කොම දුකයි කියලා බලන එකවත්, මනසින් අපි ඒ පිළිබඳව දුම්නස් සහගතව ඉන්න බලන එකවත් නෙමෙයි දුක්ඛේ ඥානය කියලා කියන්නේ. ඒක නුවණක්. මම මුලින්ම කියවනේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කළේම මේ දුක පිළිබඳව, මේ ජරා මරණය කියන එක දැනගෙන තමයි අබිනිෂ්ක්‍රමණය කළේ කියලානේ. ඒ වුණාට ධර්මය අවබෝධ කරගත්ත විදිහ පිළිබඳ දේශනා කරනකොට ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම බුදුහාමුදුරු දේශනා කරන්නේ මොකද්ද? පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදී කියලා. පෙර නොඇසූ විරු ධර්මයක තමයි ධම්මැස පහළ වෙන්නේ. එතකොට ඒක කලින් අහලා තිබ්බ දෙයක් උනේ නෑ. එහෙනම් අර ලෙඩ වෙනවා, මැරෙනවා, උපදිනවා, මැරෙනවා, ලෙඩ වෙනවා කියන එක ගැන නෙමෙයි උන්වහන්සේ අවබෝධ කරගත්ත දුක උනේ. එහෙනම් අපි හිතන්නේ මේ දුක කියලා තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ ඇත්ත කියලා, මේ ඉපදෙන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, කැමැති දේවල් හම්බෙන්නේ නැති වෙන එක ගැනයි කියලා හිතනවා නෑ. ඒක නෙමෙයි. දුක්ඛේ ඥානය කියලා කියන්නේ පින්නතුනේ ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ ගැඹුරු දේ තමයි පෙර කලින් අහලා තිබුණ දෙයක් නෙමෙයි, අපිට තේරුම් ගන්න නුවණින් විමසා තේරුම් ගන්න තියෙන කාරණාවක්. කොහොමද අපි ඒක නුවණින් විමසා තේරුම් ගන්නේ? දුක්ඛේ ඥානය කියන එක නුවණින් විමසා අපි තේරුම් ගන්නේ පින්නතුනේ ලෝකේ යම් කිසි දෙයක් සංකතනම්, සංකතයි කියලා කියන්නේ යම් කිසි දෙයක් තනියම උපදින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. තව ගොඩක් දේවල් වල සමූහයක උපකාරී බව නිසා නම් උපදින්නේ. ඒ එකක් හරි නැති වුණොත් එහෙම මොකද්ද සිද්ධ වෙන්නේ? අර දෙයට පවතින්න පුළුවන් කමක් නැත්තේ නෑ. උපමාවක් කිව්වොත්, උදාහරණයක් හැටියට පහනක් පත්තු වෙනකොට ඒ තියෙන තෙල් ටිකත් තිරෙත් දැල්ලත් නිසා අපිට පේනවා පහනක් දැල් වෙනවා කියලා. එතකොට මේක ප්‍රත්‍ය නැතිනම් හේතු නිසා දේවල් ගොඩක එකතු උදව්වෙන් හටගත්ත දෙයක් නේ. පහන කියන එක, මේ දැල්ලක් දැල් වෙනවා කියන එක අපිට දේවල් ගොඩක උදව්වෙන් එක තියෙන්නේ. අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් එතන අපිට දකින්න පුළුවන්කම තියෙනවා, තෙල් ටිකක් දකින්න පුළුවන්, නැත්නම් අපිට දහනය වීම සඳහා ඉන්ධනයක් තියෙන්නට ඕනේ නේ. ඊට පස්සේ එතන තිරයක් තියෙන්නට අවශ්‍යයි. අපිට එතන ජවලන උෂ්ණත්වයක් තියෙන්නට ඕනේ, දැල්ලක් තියෙන්නට ඕනේ. මේ කාරණා ටික පදනම් කරගෙන තමයි අපිට ආලෝකයක් එතන දකින්න පුළුවන්කම තියෙන්නේ. මේ ආලෝකයෙහි සැබෑ අයිතිකරුවා බවට පත් වෙන්නේ දැල්ලද, තිරේද, තෙල් ටිකද? අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ ආලෝකයේ සැබෑ අයිතිකරුවා දැල්ල කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද තිරය සහ තෙල් ටික තිබුණේ නැත්තම් දැල්ල පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක තෙල් ටිකට අයිති කියන්නත් බෑ. එහෙම වුණොත් තෙල් තියෙන හැම තැනකම දැල්ලක් තියෙන ආලෝකයේ පේන්න වෙනවා. තිරේ කියන්නත් බෑ. එහෙනම් මොකද්ද මේ දැල්ල කියන්නේ? තෙල් ටික, තිරේ, දැල්ල කියන මේ තුන්දෙනාගේ එකතුව නිසා ඉපදුණු දෙයක්. මේක කිව්වේ මේ ප්‍රත්‍ය කියන එක තේරුම් ගන්න. නැතිනම් හේතු කියන එක ඔබට තේරුම් ගන්න අවශ්‍ය නිසා කියපු උපමාවක්. එතකොට පින්නතුනේ අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ තේරුම් කරපු දේ තමයි දුක්ඛේ ඥානය කියලා පෙන්වුවේ. යම් කිසි දෙයක් මේ හේතු නිසා නම් ඉපදුනේ, ඒ ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒ බව තමයි දුක හැටියට අවබෝධ කරගන්න කියලා පෙන්වුවේ. හැබැයි ඒක වේදනාත්මක දුකක් කියලා දකින්න කියලා නෙමෙයි කිව්වේ. ඔබේ මනසට දැනෙන දෙයක් හෝ කයට දැනෙන දෙයක් නෙමෙයි ඒක. ඥානයක්. ඔබට ඇතිවෙන ප්‍රඥාවක්. ඒ ප්‍රඥාව තමයි අපි ඇති කරගන්නට ඕනේ. නැත්තම් අපි දුකයි දුකයි කියලා හිත ඉඳලා ජීවිතයේ හැමදේම පසුගාමී වීමක් හෝ එහෙම නැතිනම් හැමදේම හැම වෙලාවකදීම දුකක් කියලා හිතින් එක නෙමෙයි බුදුහාමුදුරු දේශනා කළ දර්ශනය. යථාර්ථවාදී දර්ශනයක්. ඒ තමයි ඒ හැමදේකම विद्यमान වන ඇත්තම ඇත්ත ස්වභාවය දකින්න. එහෙනම් මොකකද ඒ ස්වභාවය දේශනා කළේ? මේ හැමදේකම මොකද්ද හැමදේම කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, මේ හැමතැනකම विद्यमान වන දේ. ඒ තමයි පින්තුනි ඔබට බුදුහාමුදුරු දේශනා කරන්නේ අනිත්‍ය බව දකින්න. අනිත්‍ය බව දකින්න. දුක දකින්න අවශ්‍ය නම් ඔබ තේරුම් ගන්න ඕනේ මොකද්ද? අනිත්‍යතාවය. අනිත්‍යයි කියන්නේ මොකද්ද? අපි සරලව කිව්වොත් අපි කියන අනිත්‍යයි කියන්නේ නැති වෙනවා කියන එක. හැබැයි ඔබ දැක්ක යුතු අනිත්‍ය මේ වටාපත නැති වෙනවා කියන එක නෙමෙයි.
ඔබ දැක්ක යුතු අනිත්‍ය මේ මේසේ නැති වෙනවා කියන එක නෙමෙයි. ඔබ දැක්ක යුතු අනිත්‍ය අපි කවදා හරි මැරිලා යනවා කියන එක නෙමෙයි. ඔබ දැක්ක යුතු අනිත්‍ය මොකද්ද? ඔබ දැක්ක යුතු අනිත්‍ය තමයි ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය නැතිනම් සිත අනිත්‍යයි කියන මෙන්න මේ අනිත්‍යතාවය තමයි ඔබ විසින් අවබෝධ කරගත යුතු, ඔබ විසින් දැක්ක යුතු දේ බවට පත් වෙන්නේ. ඇයි මේ ටික අනිත්‍යයි කියලා දැක්ක යුතු? පින්නතුනි මේ ටික අනිත්‍යයි කියලා ඔබ දැක්ක යුතු වෙන්නේ මේ තුන් දෙනාගේ එකතුව. මම කියවනේ මුලින්ම හේතු සමவாயක එකතුවක් කියලා. ඔබට ඇහැ හම්බෙන්නෙත්, රූපය හම්බෙන්නෙත්, හිත ආදී මේ හැම දෙයක්ම හම්බෙන්නේ කරුණු තුනක එකතුවක් සිද්ධ වෙනකොට. එක්කෝ ඇහැයි රූපයයි සිතයි, එක්කෝ කනයි සද්දයයි සිතයි, මේ වගේ ධර්ම තුනක එකතුවක් ඇති වෙන තැනක ඒකේ ප්‍රතිඵලයක් තමයි ඔබට ඇති වෙනවා පේන බව ඇති වෙලා තියෙනවා. ඇහෙන බව ඇති වෙලා තියෙනවා. රස විඳින බව ඇති වෙලා තියෙනවා. ගඳ සුවඳ විඳින බව, ස්පර්ශ විඳින බව, අරමුණු විඳින බව ඇති වෙලා තියෙනවා. මේ ධර්ම තුනක එකතුවක් සිද්ධ වෙන තැනක ඇති වෙන දෙයක්. එහෙනම් ඔබට පේන බව ඇති වෙන්නේ මේ ධර්ම තුනක එකතුව නිසා නම් පින්නතුනි මේ තුන් දෙනාගෙන් එකක් හරි නැති වෙනකොට මොකද්ද වෙන්න පුළුවන්කම තියෙන්නේ? පේනවා කියන එක නැති වෙන්න ඕනේ. මේ ධර්ම තුනෙන් එකක් හරි නැති වෙනවා නම් පේනවා කියන එක නැති වෙන්නට ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ගොඩනගන අනිත්‍යතා සංකල්පය. නැතිනම් අනිත්‍යයි කියලා බුදුහාමුදුරු දේශනා කරන දේ ඒක. මේ වෙලාවේ ඔබේ ඇස් දෙකට පේනකොට ඒ පේන්නේ මොකද්ද? වර්ණ රූපයක් පේන්නේ නේ. ඔබට මේ වස්තුවට පතිත වෙලා එන පරාවර්තිත වන ආලෝකයක් පාට ටිකක් ඔබේ ඇස් දෙකට පේනවා. ඒකට කියන්නේ අපි වර්ණ සටහනක් කියලා. පැහැයක් ඔබට පේනවා. ඔබට වටාපතක් පේනුන්නේ නැහැනේ කවදාවත් නේ. ඇස් දෙකට ඔබට කවදාවත් කිසි දවසක වටාපතක් පේන්නේ නැහැ. ඔබට පේන්නේ මොකද්ද? පාට ටිකක් ආලෝකයක් ඔබේ ඇස් හමුවට පේනවා. ඒ පාට ටිකක් ඔබේ ඇස් හමුවට පේනකොට, ආලෝකයක් ඔබේ ඇස් හමුවට පේනකොට ඒ පෙනුණු දේ ගැන හිතලා ඔබ දැනගන්න දෙයක් තමයි වටාපත කියලා කියන්නේ. ඔබ පෙනුන දේ ආරම්භය දැනගන්න දෙයක් තමයි වටාපත. ඔබ දැනගත්තේ මොකද්ද? මීට කලින් ඔබට හිතෙන් ඒක වටාපත කියලා ඇසුරු කරගන්න දෙයක් තිබ්බේ නැත්නම් ඔබට ඒක වටාපත කියලා දැනගන්න පුළුවන්ද? එහෙම එකක් දැනගන්න බෑනේ නේ. එහෙම දැනගන්න බෑ. එහෙනම් ඔබ දැනගන්නේ මොකද්ද? ඔබ හිතින් හිතලා දැනගත්ත දෙයක්. එහෙනම් එක දෙයක් තේරුම් ගන්න. ඔබ වටාපත කවදාවත් දකින්න දේ නෙමෙයි. දකින්නේ මොකද්ද? වටාපත නොවුණු පාට ටිකක්. මේ වෙලාවේ නම් මේ විදුලි දහනයක් වන නිසා මේ දැල්වෙන ආලෝකය මේ බාහිර වස්තුවට පතිත වෙලා පරාවර්තනය වන ආලෝකයක්, වර්ණ සටහනක් ඔබේ ඇස් හමුවට එනවා. මේ තප්පරේ ඔබේ ඇස් හමුවට එන පාට ටිකද ඊළඟ තප්පරේ එන්නේ? මේ තප්පරේ එන විදුලි දහනේ නෙමෙයිනේ ඊළඟ තප්පරේ වෙන්නේ නේ. අලුතෙන් ඇති වෙන දෙයක්. එහෙනම් තේරුම් ගන්න ඔබට රූපය පේනවා කියලා කියන්නේ මේ තප්පරේ පේන දේ නෙමෙයි ඔබට ඊළඟ තප්පරේ පේන්නේ. ඒක ඔබට පිළිගන්න සිද්ධ වෙනවනේ නේ. එක හේතුවක් පැත්තෙන් අපි ගත්තොත් ඇහැ ගැන ඔබට ප්‍රකට නොවෙනවා නම් රූපය ගැන කතා කළොත් ඔබට තේරුම් ගන්න සිද්ධ වෙනවා මේ මොහොතේ ඔබේ ඇහැට එන වර්ණය නෙමෙයි පාට ටික නෙමෙයි ඊළඟ තප්පරේ ඔබේ ඇස් දෙකට එන්නේ කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙන. ඒක අලුතෙන් එන දෙයක්. ඒ වගේම ඒක ගෝචර කරගන්න ඇහත් කලින් ඇහැ නෙමෙයි. ඒක ගෝචර කරගන්න ඇහත් මොකක්ද? අලුතෙන්ම උපදින ඇහැක්. ඒක වෙනම ගැඹුරු ධර්ම කාරණාවක් තියෙනවා. මම මේ වෙලාවේ ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද ඇහැ කියන එකත් රූප ප්‍රසාද රූප එකත් මොහොතින් මොහොත හටගෙන නැති වෙන එකක්. නමුත් අලුතෙන්ම ඇහැකින් කියලා දැනට සරලව ඔබ තේරුම් ගන්නකෝ. එතකොට කලින් ඇති වුණු සිත නෙමෙයි ඔබට දැන් මේ රූපේ දැනගන්න උපදින හිත. පිනතුනේ මේ තුන් දෙනාගේ එකතුව එහෙනම් රූප පෙනෙනවා කියන එක පෙර නොතිබී ඉපදුණු දෙයක් කියන එක ඔබට පැහැදිලිද? මේක කලින් තිබිලා ආපු දෙයක් නෙමෙයි. ඒක පෙර නොතිබී හටගත්ත දෙයක් කියන එක ඔබට ඊටාම පැහැදිලි දෙයක්. ඒක කලින් තිබිලා හටගත්ත දෙයක් නෙමෙයි. එහෙනම් කොහොමද ඔබ එකම අම්මව ඔබේ ඇස් දෙකෙන් දකින්නේ? එකම දරුවව ඔබේ ඇස් දෙකෙන් දකින්නේ කොහොමද? නැතිනම් මේ එකම වටාපත මං ආපහු පෙන්නුවොත් ඔබ දකින්නේ කොහොමද? පිනතුනේ ඒක කවදාවත් ඔබේ ඇස් දෙකට පේන යථාර්ථයක් නෙමෙයි. එහෙනම් මොකද්ද වෙන්නේ? පෙනෙන බව අලුතෙන්ම උපදිනකොට
ඔබ හිතෙන් දැනගන්න දෙයක් තමයි කලින් තිබුණ දේ තමයි තාම තියෙන්නේ කියන එක. පැහැදිලිද කියන දේ. පේන බව ඇති කරන්නේ අලුතෙන්ම හේතු ටිකකින් වෙන තැනක ඔබ හිතින් දැනගන්න දෙයක් තමයි කලින් තිබුණ දේ තමයි තාම තියෙන්නේ කියන එක. ඒ නිසා මම ඔබට ආපහු වටාපත පෙන්නුවොත් මේ රූපය අලුතෙන්ම ඔබේ ඇස් සමුවට රූපයක් පතිත වෙලා පෙනෙන බව අලුතෙන්ම උපදින තැනක ඔබ හිතින් දැනගන්නවා කලින් තිබුණු වටාපත තාම තියෙනවා කියලා. එහෙනම් ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා එකම වටාපත කවදාවත් මේ ලෝකේ එක දිගට තියෙන දෙයක් නෙමෙයි කියන එක. එහෙනම් එක දිගට තියනවා කියලා අපි විඳින එක මොකක්ද? ඒක අපි මනසෙන් ඇති කරගන්න සංකල්පමය වශයෙන් ඇති කරගන්න දෙයක්. ඔබ බැඳෙන්නේ හෝ ඔබ ආදරය කරන්නේ හෝ ඔබ කැමති වෙන්නේ ඔන්න ඔය සංකල්පමය වශයෙන් ඇති කරගන්න දෙයට. ඔබ කොච්චර කිව්වත් මම ආදරේ මේ එළියේ ඉන්න මගේ දරුවටයි කියලා පින්නතුනේ ඔබ ආදරය කරන්නේ එළියේ ඉන්න දරුවට නෙමෙයි. ඔබ ආදරය කරන්නේ කොහෙටද? රූපය පෙනෙන බව අලුතෙන්ම උපදින තැනක ඒක ඔබේ දරුවා කියලා හිතන්න පුළුවන් සංකල්පනාවට ඔබ ආදරය කරන්නේ. ඔබේ හිතේ ඇති කරගත්ත සංකල්පනාවට ඔබ ආදරය කරන්නේ. ඒ සංකල්පනාව පතිත කරගන්න ප්‍රොජෙක්ට් කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා බාහිර රූපේ පැත්තට. ඔබ හිතනවා රූපේ දරුවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම අපේ මනසෙන් ඇති කරගන්න ප්‍රොජෙක්ෂන් එකක්. අපි ඒක මනසින් තමයි මේ පැත්තට ප්‍රක්ෂේපණය කරලා ඒ රූපය දරුවෙක් කියලා අපි අල්ලගෙන අත්විඳින තැනකට ගිහිල්ලා තියෙනවා. පින්නතුනි අනිත්‍යතාවයේ අතර තියෙන වෙනස මෙතනට ඔබ ලං කරලා බැලුවොත් ඔබට තේරෙනවා කලින් පෙනුන දේ නැවත කවදාවත් පේන්නේ නැත්තම් අලුතෙන් නම් ආපහු පෙනෙන බව උපදින්නේ අලුතෙන්ම පෙනෙන බව උපදින තැනක ඔබ කලින් හිටපු දරුවයි මේ ඉන්නේ කියලා දකින්න එක හරිද වැරදිද? වැරදි දෙයක් නෙනේ. මේක සරලව කියන්න මම ගන්න උපමාවක් තමයි නිකන් හිතන්නකෝ ඔබ නිවසේ ඉඳලා කොහේ හරි ගමනක් යන්න පිටත් වෙනකොට පාරේ අයිනේ මොනවා හරි ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ් එකක් මොකක් හරි දාලා තියෙනවා කියලා. දැන් ඔබ ඒක දකිනවා. ඔබ ඒක බලාගෙන ආපහු නිවසට එනවා. ආපහු ගෙදරට ආවහම එදා රාත්‍රියේ කණ්ඩායමක් ගිහිල්ලා කට්ටියක් මොකද කරන්නේ? අර ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ් එක අයින් කරලා අලුතෙන්ම ඒ වගේ තව බෝඩ් එකක් දානවා. ඔබ දන්නේ නැහැ ඒක. අලුතෙන් එකක් දානවා. දැන් ඔබ ඊළඟ දවසේ යනකොට ඔබ අර බෝඩ් එක දකිනකොට ඔබ හිතන්නේ මොකක් කියලාද? කලින් දවසේ තිබ්බ බෝඩ් එක තාම තියෙනවා කියලා ඔබ හිතනවා. එදා දවසෙත් එදා රැටත් අලුත්ම බෝඩ් එකක් ගෙනල්ලා දානවා. ඔබ දන්නේ නැහැ. ඔබ තුන්වෙනි දවසේ යනකොටත් ඔබ හිතනවා දවස් දෙකක් තිබ්බ එක තාම තියෙනවා කියලා ඔබ හිතනවා. හතරවෙනි දවසේ යනකොටත් තුන්වෙනි දවසටත් අලුත්ම බෝඩ් එකක් දානවා. හතරවෙනි දවසේ යනකොටත් ඔබ හිතනවා මොකක් කියලාද? අලුත්ම බෝඩ් එකක් දැම්මත් ඔබ ඒක දන්නේ නැත්නම් ඔබ විඳින්නේ මොකද්ද? දවස් 3ක් එකම බෝඩ් එක තියනවා කියලා ඔබ විඳිනවා. හතරවෙනි දවසේ ගෙනල්ලා අලුත්ම බෝඩ් එකක් දානවා. හැබැයි ඒක දාන්නේ ඉරුණු හැඩයට හදලා. ඒක හදන්නෙම ඉරුණු හැඩයට තමයි මේ බෝඩ් එක හදන්නෙම අර විදිහේ බෝඩ් එකක් ඉරුණු හැඩයට තමයි හදන්නේ. අලුතෙන්ම ගෙනල්ලා දානවා. මට කියන්න ඔබ විඳින්නේ ඔබ දකින්නේ මොකක්ද කියලා පස්වෙනි දවසේ යනකොට. ඔබ විඳින්නේ දවස් 4ක් තිබ්බ බෝඩ් එක දැන් ඉරිලා කියන එක නෙමෙයිද ඔබ විඳින්නේ. ඔබ විඳින්නේ දවස් 4ක් තිබ්බ බෝඩ් එක දැන් ඉරිලා කියලා. මට කියන්න ඔබ විඳින එක ඇත්තද බොරුද කියලා. ඔබ විඳින එක බොරුවක්. ඒක ඇත්ත නෙමෙයි. ඇයි ඒක ඇත්ත නෙමෙයි කියන්නේ? යථාර්ථය උනේ මොකද්ද? හැමදාම අලුත්ම බෝඩ් එකක් තිබ්බ එක තමයි යථාර්ථය උනේ. එහෙම යථාර්ථයක් තිබ්බ තැනක ඒ යථාර්ථය දන්නේ නැති ඔබට එකම බෝඩ් එක දැන් ඉරිලා කියන එක විඳින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් තේරුම් ගන්න හැම මොහොතකදීම අලුත්ම රූපයක් ඔබේ ඇස් හමුවට එනකොට අලුතෙන්ම පෙනෙන බව ඇති වුණු තැනක ඔබ විඳින්නේ මොකක්ද? එකම කෙනා ඉන්නවා වගේ. එකම බෝඩ් එක දෙවැනි දවසේ තිබ්බා කියලා දැක්කා වගේ ඔබ විඳිනවා කලින් හිටපු දරුවා තමයි මේ ඉන්නේ. කලින් හිටපු දරුවා තමයි මේ ඉන්නේ. හැමදාම මොකද්ද වෙන්නේ? එකම බෝඩ් එක විඳිනවා වගේ. අලුතෙන්ම දාපු බෝඩ් එකක ඔබ එකම දරුවා විඳිනවා. යම් මොහොතක ඒ බෝඩ් එක පැත්තෙන්ම වෙනසක් ඇති වුණොත් ඔබට පෙනුනොත් මෙච්චර කල් තිබ්බ එක නෙමෙයි දැන් තියෙන්නේ කියලා මොකද වෙන්නේ? දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා. ওই ප්‍රශ්නේ මෙච්චර කල් තිබුණ එක නෙමෙයි කියලා ඇති වෙනකොට
කලින් තිබ්බ එකට බැඳිලා තිබුණා නම් අලුතෙන් ඇති වෙන එකට ඔබ බැඳෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? කලින් තිබ්බ එක නැතිවීමේ දුක ඔබට එන්නේ නැද්ද? අනිවාර්යෙන් ඔබට එනවමයි. ඇයි ඔබට පේන්නේ? කලින් හොඳට තිබ්බ එක දැන් ඒක නැති වුණා කියලා. ඒ නිසා ඔබට ඒක විඳින්න සිද්ධ වෙනවාම තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තමයි හැම මොහොතකදීම අලුත්ම බෝඩ් එකක් එනවා කියන මේ යථාර්ථය දකින්න කියන එක. පේන බව අලුතෙන්ම උපදින්නේ. ඇයි? ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, සිත අනිත්‍යයි. එහෙනම් පෙනෙන බව කියන එක අලුතෙන්ම උපදින්නේ. එහෙනම් ඔබට වයසට යනවා කියන එක ඔබේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් දෙයක්ද? වයසට යනවා කියන එක ඔබේ ඇස් දෙකෙන් දකින්න බැරි දෙයක්. ඇයි ඇස් දෙකෙන් දකින්න බැරි දෙයක් කියලා කිව්වේ? ඉතින් පින්නතුනේ පේන්නේ අලුතෙන්ම පේන රූපයක් නම් අලුතෙන්ම පේන රූපයක කොහොමද වයසට යන්න පුළුවන්කම තියෙන්නේ? වයසට යන්නේ කලින් හිටියොත්නේ කෙනෙක්. අපිට අලුතෙන්ම උපදින දෙයක් නම් ඒකේ වයසක් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් අලුතෙන්ම පේන දෙයක් නම් අපිට මරණයක් අපේ ඇස් දෙකෙන් දකින්න පුළුවන්ද? මරණයක් අපේ ඇස් දෙකෙන් දකින්න පුළුවන්ද? කවදාවත් බෑ. ඇයි? අපි හිතන්නේ කලින් හිටිය කෙනා තමයි මැරෙන්නේ. එතකොට කලින් තිබුණා කියන දේ තුල ඉන්න කෙනෙකුට තමයි දැන් මරණය කියන එක දකින්න පුළුවන්කම තියෙන. හැබැයි පේන බව අලුතෙන්ම උපදින බව දකින්න කෙනාට රූපේ පැත්තේ කලින් තිබ්බ එකක් නැති වෙනවා කියන එක පේන්නේ නෑ. මේ දැන් ඉපදෙන එක තමයි යාට නිරුද්ධ වෙන්නේ. පින්නතුනි කලින් තිබුණ එක කියන එක දකින්න නැති කෙනාට කවදාවත් ජරා මරණ දුක එන්නේ නැහැ. හැබැයි කලින් තිබුණ එකම තියනවා කියනවා නම් ඒ තියනවා කියන එක මම හැටියට දැක්කොත් එයාට මොකද්ද වෙන්නේ? දුක එනවා. මගේ වුණොත් මගේ කෙනා කියලා අල්ලගෙන දුක එනවම තමයි. හැබැයි අර දර්ශනය අවබෝධ කරගත්ත කෙනාට මේ ජීවත් වෙනකොටම ජරාව සහ මරණය කියන දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. මොකකට හිත තියලා දෙයා මිදුනේ? යථාර්ථය අවබෝධ කර ගැනීම තුළ. ඇත්ත తත්වයේ තේරුම් ගැනීම තුළ. ඔබට පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෝකය තියාගෙන ලෝකය ඇසුරු කරමින් දුක නැති කරනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක් කරන්නද? දුක ගේන්න පුළුවන් ලෝකෙම නැති කරන්න වෙනවා. මේ වරදවා ගන්න එපා. මේ කිව්වේ බාහිර භෞතික දේවල් නැති කරනවා කියන එකවත් වෙනත් දෙයක් ගැන කතාවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අවිද්‍යාවෙන් ගොඩනගාගත්ත ලෝකය ඇත්ත නොදන්න කම නිසා ගොඩනගාගත්ත ලෝකේ නැති කරන්න වෙනවා කියන එක. අලුත්ම බෝඩ් එකක් හැමදාම තිබ්බ තැනක එක දිගට එකම බෝඩ් එකක් හැමදාම තියනවා කියලා විඳින එක යථාර්ථය නෙමෙයි කියලා ඔබ පිළිගත්තානේ නේ. ඒක ඇත්ත නෙමෙයි කියන එක. හැමදාම එකම බෝඩ් එකක් ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ් එක තමයි හැමදාම තියෙන්නේ කියලා විඳින එයාගේ ලෝකේ ඇත්ත ලෝකයක්ද වැරදි ලෝකයක්ද? වැරදි ලෝකයක්. අන්නේ වැරදි ලෝකේ නැති කරගන්න මොකකට හිත තියලාද? හැමදාම අලුත්ම බෝඩ් එකක් තිබුණා කියන එක තේරුම් අරගෙන. සාමාන්‍ය කෙනෙකුට පේන දෙයි ඔබට පේන දෙයි දෙකම එකක් වෙනකොට සාමාන්‍ය කෙනා හිතන්න පුළුවන් එතකොට හැමදාම තිබුණ බෝඩ් එක තමයි තියෙන්නේ කියලා. හැබැයි ඇත්ත දන්න ඔබ දන්නවා එකම බෝඩ් එක නෙමෙයි තියෙන්නේ කියලා. පේන දේ එකක් වෙනකොට ප්‍රතිචාර දැක්වීම දෙකක් මෙතන තියෙනවා. කෙනෙකුට ඒ නිසා තියෙන දේවල් ගැන හිතලා දුක් වෙන තැනක ඔබට දුක් නොවි ඉන්න පුළුවන් තැනකට ඔබේ මනස පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි මේ බෙහෙත අද පානය කළොත් ඔබට අද ලෙඩ සුවපත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අද උත්සාහවත් වෙන්න ඔබට කවදා හරි සසරේ නිවන් දකින්න පුළුවන් වෙයි කියන එක නෙමෙයි. ඔබ මැරුණට පස්සේ නිවන් දකින්න පුළුවන් කියන එක නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. මොකද්ද දේශනා කරන්නේ? සාන්දෘෂ්ටික ඵලගෙන දෙන ශාසනයක් හැටියට අද ඔබ අනුගමනය කළොත් දුක නැති වෙනවා කියන එක ඔබට විඳින්න පුළුවන්කම තියෙන කවදද? අද ඔබට අත්විඳින්න පුළුවන්කම තියෙන දෙයක්. ඒ නිසා දුකේ නැති බව අද වර්තමානයේ තුල ඔබට අත්විඳින්න පුළුවන්. ඒ දුකේ නැති බව වර්තමානයේ තුල ඔබ අත්විඳින්නට නම් ඔබට මේ යථාර්ථ දර්ශනය තේරුම් ගන්නටයි ඔබ උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ යථාර්ථ දර්ශනය ඔබට තේරුම් ගන්න තියෙන වෙන තැන්වල නෙමෙයි අපි මුලින් සඳහන් කළා වගේම ඒක තේරුම් ගන්න තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන ටික උපදින තැනක. එහෙනම් තේරුම් ගන්න ඔබ අවිද්‍යාවෙන් ගොඩනගා ගන්න ලෝකේ පේන ඇත්ත ගැන. ඔබ අම්මා ඉන්නවා, දරුවා ඉන්නවා, ගෙදර දොර තියෙනවා, කලින් තිබුණ දේවල් ආපහු තියනවා කියලා ඇසුරුවන පැවැත්ම තුළ ඇත්තටම පවතින ඇත්ත මොකක්ද කියන එක ගැන ඔබ දකින්නට උත්සාහවත් වෙන්න. ඇයි ඒක සංකතයි කියලා දේශනා කරන්නේ? සංකතයි කියන්නේ
අපි මුලින්ම කිව්වා ඒක ප්‍රත්‍ය නිසා හට ගන්නවා. තනියම පවතින්න පුළුවන් කමක් නැහැ. හේතු සමූහයක එකතුව නිසා ඉපදෙන්නේ කියන එක. ඒ නිසා දැන් ඔබට ඇති බවට ඇසුරු වන ඕනම අරමුණක් ඔය කතා කරපු දර්ශනය තුළට ඔය නිර්ණායකයන් තුළට බහල් ඔබට කල්පනා කරලා බලන්න පුළුවන්කම තියෙනවා. මොන විදිහටද ඔබ ඒක බලන්න ඕන? හැමදේම දකින්න අර හටගෙන නිරුද්ධ වෙන ධර්ම ටිකක් පවතින තැනක අපි ඇති කරගත්ත ප්‍රක්ෂේපණයක් විදිහට තමයි ඔබට පවතින දේවල් හම්බෙන්නේ. ඒ කියන්නේ එක දිගට තියනවා කියලා ඔබට පේන එක පේන දේද ඒක තිබුණේ ඔබ දැනගන්න දේද තිබුණේ. ඒක අයිති උනේ දැනගන්න දෙයටනේ. ඒක පේන දෙයට අදාළ වුණ දෙයක් නෙමෙයිනේ. ඒක දැනගන්න බවට දැනගන්න දෙයට අදාළ වුණ දෙයක්. ඒක රූපේ තිබිලා ගෙන ආපු දෙයක් එහෙම නෙමෙයි. ඒ නිසා මේ එක වර්ණ රූපයක් ඔබේ ඇස් හමුවට එනකොට පිනතුනි අපි එක එක්කෙනා විඳින්නේ එක එක සංස්කාර ධර්මනේ. අපි එක එක්කෙනා විඳින්නේ එක එක මනෝභාවයන් එක එක මට්ටම් තමයි අපි හැමෝම විඳින්නේ. එක රූපයක් ඔබේ ඇස් හමුවට එනකොට ඔබට ඒ රූපේ දරුවා නම් ඒ රූපේ දරුවා වුණ නිසාද ඔබට දරුවා හැටියට දැනෙන්නේ? නෑ නේ. ඒ රූපේ දරුවා වෙන නිසා නෙමෙයි ඔබට දරුවා විදිහට දැනෙන්නේ. රූපේ දරුවා නම් ඒ රූපේ දකින්න හැමෝටම මොකක් විදිහට පේන්න ඕනේද? දරුවා විදිහට පේන්න ඕන. එහෙම පේන්නේ නෑනේ. දැන් අර බෝඩ් එකේ උපමාවම ගන්නකො ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ් එක. ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ් එක දැන් අලුතෙන්ම දවස් 5ක් අලුත්ම බෝඩ් තමයි දාලා තියෙන්නේ. හැබැයි ඔබ මුල් දවසේම දැක්කා. ඔබ විඳින්නේ මොකද්ද ඒක පේනකොට? ඔබ විඳින්නේ දවස් 4ක් තිබ්බ බෝඩ් එක අදත් තියෙනවා කියන එක. එතකොට දවස් 2කට කලින් දැකපු කෙනා විඳින්නේ මොකද්ද? එයා විඳින්නේ මොකද්ද? එයා විඳින්නේ දවස් 5ක් තිබ්බා කියලාද? එයා විඳින්නේ දවස් 2ක් තිබ්බා කියලා. එයා විඳින්නේ දවස් 2ක් තිබ්බ එක. පිනතුනේ එකම දේ පේනකොට කෙනා විඳින්නේ මොකද්ද? කෙනාගේ මනස තුළ ඇති කරගන්න ප්‍රක්ෂේපණය කෙනාගේ හිත පැත්තේ ඇති කරගන්න පුළුවන් සංකල්ප ටික ප්‍රොජෙක්ට් කරනවා බාහිරට. එයා හිතනවා ඒක තමයි තියෙන්නේ කියලා. ඒ නිසා මේක වටාපත හැටියට ඔබට දකින්න පුළුවන්. හාමුදුරු කෙනෙක් බණ කියනකොට මේක පාවිච්චි කරනවා කියලා ඔබට වටාපත කියලා මේක දකින්න පුළුවන්. ඇත්තටම කිව්වොත් දකින්නව නෙමෙයි. දැකීම කියන තැනක ඔබ මනසින් ඇති කරගෙන විඳින දේ. මේකම තව කෙනෙක් දැක්කොත් සමහර විට චීනෙට ගිහිල්ලා ඒ රටක කෙනෙක් මේක දැක්කොත් සමහර විට ඒ අය මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ කාන්තාවෝ මේ වගේ දේවල් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ හුලං ගහගන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඒගොල්ලන්ට ඒ වගේ දෙයක් හැටියට පේන්න පුළුවන්. එතකොට මොකක්ද පින්නතුනේ මේක ඇතුලේ තියෙන දේ? පේන එක එකක්. ඒ ගැන විඳින එක තව එකක්. ඇත්තටම තියෙන දෙයට අයිති උනේ මොකද්ද? තියෙන දෙයට අයිති උනේ නැහැ. ඔක හාමුදුරු කෙනෙක් පාවිච්චි කරනවා කියන එකවත් අර විදිහට පාවිච්චි කරනවද කියන එකවත් තියෙන දෙයට අදාළ වුණේ නැහැ. එහෙනම් කෙනා විඳින්නේ කෙනාගේ මනසින් ඇති කරගත්ත සංකල්පමය වශයෙන් උපද්දගත්ත දේවල් ටිකක්. ඒ සංකල්පමය වශයෙන් උපද්දගත්ත දේ විඳින අපි ඒ වුණාට ඒක හැමදාම පවරා දෙන්නේ කොහේ තියෙන දේ කියලාද? ලෝකේ තියෙන දේ කියලා තමයි ඔබ පවරා දෙන්නේ. එහෙම පවරා දීම සාධාරණ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිත්‍ය බව දකින්න මේවා හැම මොහොතකදීම හට ගන්නව නැති වෙනවා කියන එක අවබෝධ කරගන්න. ඔබට කවදාවත් බෑ තියෙන රූපේ දකින්න. නේ? ඔබට කවදාවත් බෑ තියෙන රූපේ දකින්න. මේ තියෙන දේ තියෙන විදිහටම ඔබට කියන්න බෑනේ පේනවා කියලා. මෙතන බල්ලෙක් වගේ සතෙක් හිටියොත් එයාට පේන විදිහ, පූසෙක් හිටියොත් එයාට පේන විදිහයි ඔබට පේන විදිහයි සමානද අසමානද? අසමානයි. කාටද ඇත්තටම තියෙන එක පේන්නේ? අපිට කියන්න බෑ කාටද ඇත්තටම තියෙන එක පේන්නේ කියලා. ඒ කෙනාගේ පෙනීම ඇති වෙලා තියෙන කෙනාගේ ඇහැට සාපේක්ෂවනේ. හදිසියේ හරි අපි කිව්වොත් අපිට තමයි ඇත්තටම තියෙන එක පේන්නේ කියලා. මම ඔබට යෝජනා කරනවා මේක අන්වීක්ෂ මට්ටමින් දකින්න කියලා. එතකොට ඔබට පේන්නේ මොකද්ද? මීට වඩා වෙනස්ව පේනවනේ. ඒ පේන එකද ඇත්තටම තියෙන එක? එහෙම නැත්නම් අපිට කලින් පේනුන එකද? අපිට හිතෙන්න පුළුවන් වැඩිපුර පේන එකක් නිසා අන්වීක්ෂ මට්ටම හරි කියලා. ඔබට ඒක තවත් සියුම් කරලා බැලුවොත් ඊට වඩා වෙනස්ව දකින්න බැරි වෙයිද? පුළුවන්. එහෙනම් කෝකද හරි? පින්නතුනි කෝකවත් හරි කියන්න අපිට පුළුවන් කමක් නැත්තේ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? අපි තියෙන දේ දකින්නව නෙමෙයි. ඔබ දකින්නේ මොකක්ද? ඔබේ S2 ඔබට පෙන්නන දේ තමයි ඔබ දැකලා තියෙන්නේ. එහෙනම් එක දෙයක් තේරුම් ගන්න ඔබ දකින්නේ තියෙන දේවල් නෙමෙයි. S2 ඔබට පෙන්නන දේ ඔබ දකිනවා.
එහෙනම් ඇහැයි රූපයයි දෙන්නගේ එකතුව නිසා තමයි ඔබට පේන බව ඇති වෙලා තියෙන්නේ. ඇහැ තිබ්බත් වැඩක් නැහැ, රූප තිබුණත් වැඩක් නැහැ. ඒක දැනගන්න හිතක් උපදින්න නැත්නම් ඔබට පේන බව ඇත්තේ නැහැ නේ. නිින්ද ගිහිල්ලා ඉන්න වෙලාවක තදට මොනවා හරි පෙන්නුවොත් ඇහැක් කැරලා කවුරු හරි නැතිනම් ඇස් ඇරිලා නිින්ද ගිහිල්ලා ඉන්නකොට පෙන්නුවොත් පෙනෙයිද? නැහැ, ඔබ දන්නේ නැහැ. මොකද්ද නැත්තේ? හිත නැහැ. එහෙනම් ඔබට යමක් පෙනෙන බව තීරණය වෙන්නට නම් කරුණු කීයක් තියෙන්නට ඕනේද? 3ක් තියෙන්න ඕනේ. ඇහැයි, රූපයයි, සිතයි කියන මේ කරුණු 3ක එකතුව. මේ තුල තමයි ඔබට පෙනෙන බව උපදින්නේ. පිනතුනේ මේ තුනෙන් එකක් හරි නැති වෙනවා නම් නැති වෙන්නේ මොකද්ද? පෙනෙන බව තමයි නැති වෙන්නේ. එහෙනම් හැම මොහොතකදීම මේ තුන් දෙනාම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. මේ තුන් දෙනාම හටගෙන නැති වෙලා යන දේවල්. එහෙනම් ඔබට කවදාවත් කියන්න පුළුවන් කමක් නැහැ. පේන දේ නැවත දකින්න පුළුවන් කියලා. එහෙනම් එකපාරක් දැකපු දෙයක් නැවත දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔය කියන දර්ශනයට ඔබට ලෝකේ තියනවා කියලා හම්බෙන දේවල් පතිත කරලා දාලා බලන්න දැන්. ඔබට හම්බෙන්නේ මොනවාද? දරුවා ඉන්නවා කියලා හම්බෙනවා. දැන් දාලා බලන්න මොන මොහොතේදී ඔබේ ඇස් දෙකට පෙනුණු රූපෙද ඔබට දරුවා උනේ කියලා පෙන්වලා දෙන්නකෝ. එක මොහොතක ආපු වර්ණ සටහනක් නම් දරුවා උනේ ඊළඟ තප්පරේ ඇස් දෙකට පෙනුනේ ඒ රූපේ නෙමෙයි කියලා ඔබට සරලව තීරණය කරගන්න බෑද? ඔබට සරලව ඒ ගැන තීරණයක් කරගන්න පුළුවන්කම තියනවනේ නේ. එක මොහොතක එක තප්පරයක ආපු පාට ටික නෙමෙයි ඊළඟ මොහොතේ ඔබේ ඇස් සමුවට එන්නේ අලුතෙන්ම දෙයක්. එහෙනම් කලින් එක දරුවා නම් මේක දරුවා වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් මේක දරුවා නම් මේක මේ මොහොතේ නැති වෙලා යනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? අලුතෙන්ම උපදින දෙයක්. එහෙනම් තේරුම් ගන්න මේ හේතු ටික පැත්තේ කවදාවත් ඇහැ රූපය සිත කියන තුනෙන් එකක්වත් දරුවා බවට පත් වෙන්නේ නැහැ. දරුවා නොවුණු මේ ටික මොහොතින් මොහොත වෙනස් වෙමින් යන තැනක අපි ඒ පැත්තට මනසේ ප්‍රක්ෂේපණය දාලා තමයි දරුවා කියන එක අත්විඳින්නේ. එහෙනම් ඇත්තටම දරුවා කියලා කියන්නේ මොකක්ද? දුක ගේන්න පුළුවන්කම තියෙන දෙයක්. ඇයි? මේ මොහොතේ හේතු ටික හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක දන්නේ නැති නිසායි ඔබ මේ දරුවා ඉන්නවා කියන එක හදාගෙන විඳින්නේ. ඔබේ මනසින් ඇති කරගත්ත දේ මේ විඳින්නේ. කොයි වෙලාවක හරි පේන පැත්තෙන් හිටපු දරුවා නෙමෙයි කියලා ඔබට આવොත් මොකක් වෙයිද? ඊළඟ මොහොතේ ඉඳලා ඒ දරුවා නැතිවීමෙන් විඳින දුක ඔබට විඳින්න වෙනවම තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්නතුනි දරුවා ඉන්නකොට තණ්හා නොකර ඉන්න කියන කතාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දරුවා කියලා ඔබ හදාගත්ත තැන පවතින යථාර්ථය පෙන්වනවා. ඒක හැදුනේ කොහොමද කියලා පෙන්වනවා. ඒ යථාර්ථයේ තේරුම් ගත්ත තැනක පින්නතුනි ඔබට විඳින්න ලෝකයක් ඒ විදිහට හම්බෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ ඔබ රූපේ පේනකොට දරුවා කියලා ඩිමෙන්ෂියා හැදිලා වගේ ඔබට මොකක්වත් දැනගන්න බැරුව යනවා කියන එක නෙමෙයි. දැනගැනීම නෙමෙයි ප්‍රශ්නේ තිබුණේ. ප්‍රශ්නේ තිබුණේ මොකේද? පේන දේත් නෙමෙයි දැනගන්න දේත් නෙමෙයි ප්‍රශ්නේ තිබුණේ. දැනගන්නේ පේන දේ සහ දකින දේ මේ දෙකම එකක් කියලා ගත්ත මෝඩකමයි. පේන දේ සහ දැනගන්න දේ දෙකම එකක් කියලා හදාගත්ත මෝඩකමේ ප්‍රශ්නේ තිබුණේ. ඒ නිසා අපි පේන දේ ඒ මොහොතේ හටගෙන නැති වෙනවා. දැනගන්න දේ ඒ මොහොතේ හටගෙන නැති වෙනවා. එතකොට මෙහෙම යථාර්ථයක් තියෙන තැනක පේන දෙයි දැනගන්න දෙයි දෙකම එකක් කියලා හිතන මෝඩකමේ තමයි ප්‍රශ්නේ තිබුණේ. අපිට නැති වෙන්නේ මෝඩකම මිසක පේන දේවත් දැනගන්න දේවත් නෙමෙයි. ඒ නිසා ලෝකෙත් එක්ක ඔබට හොඳට ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙනවා. දරුවා කියලා ඔබ කවදාවත් කතා නොකර ඉන්න යන්නේ නැහැ. ඔබ ඒ ගනුදෙනුව ඒ විදිහටම කරනවා. හැබැයි මෝඩකම අයින් කළා. ඇයි ඔබ එතන පවතින ඇත්ත දකින්න නිසා. එහෙනම් ඔබ එතෙන්ට තමයි ඔබේ නුවණ පවත්ව ගන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඔබ ප්‍රායෝගිකව ඔබේ මනස එතනට හුරු කිරීම සඳහා ඔබ මොකද්ද කළ යුතු වෙන්නේ? මම නිතරම කියන දෙයක් තමයි අඩුම තරමේ ඔබට දවසකට අරමුණු 10ක් 15ක්වත් බලන්න පුළුවන් නම් අරමුණු කියලා කිව්වේ මොනවද? ඔබට දැන් දරුවා ඉන්නවමයි කියලා දැනෙනවා. ඔබේ හිත සෑහෙන තර්ක විතර්ක ගොඩනගමින් නෑ මේ ඉන්නවමයි කියන එක පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ පෙන්නකොට ඔබ මොකද්ද පෙන්නලා දෙන්න ඕනේ? ඔය කියපු දර්ශනයට ඒ විතර්කය දාලා හොඳට පෙන්නලා දෙන්න. මොකද්ද පෙන්නලා දෙන්න ඕනේද? ඔබට අතීතේ ඉඳලා මේ මොහොත වෙනකම්ම යම් කිසි පෙනීමක් ගැන කතා කරන්න පුළුවන් නම් මේ තමයි දරුවා කියලා ඔබට හිතන්න පුළුවන්කම තියෙනවා නම් ඒ හිතන හැම දෙයක්ම මොනවද? රූපනේ. වර්ණ සටහන් ගැනනේ ඔබ දැන් කල්පනා කරන්නේ. නිරුද්ධයි. නිරුද්ධ වුණ වර්ණ සටහන් ගැන, නැති වෙලා ගියපු වර්ණ සටහන් ගැන තමයි ඔබ කල්පනා කරන්නේ.
ඒ හැම තැනකම තිබ්බ ඇත්ත මොකද්ද? පෙනෙන බව ඇති කලේ මේ හේතු ටිකක් නිසා ඒ ටික නැති වෙනකොටම පෙනෙන බව නැති වුණා. හැබැයි ඒක දැක්කේ නැති නිසා අපි හිතුවා ඊළඟ මොහොතේ පෙනෙන බව ඇති කරන ටික කලින් හිටිය දරුවා තමයි මේ ඉන්නේ කියලා හිතුවා. ඊළඟ මොහොතේ ආපහු පෙනෙන බව ඇති කරනකොට අපි හිතුවා අර අවස්ථා දෙකේම දරුවා හිටියද ඒ දරුවා තමයි මේ ඉන්නේ කියලා මනසින් අපි එතෙන්ට තියලා බැඳා. එහෙනම් තේරුම් ගන්න අලුතෙන්ම පෙනෙන බව ඇති වෙන තැනක අපි දරුවා කියලා විඳින්නේ කොහෙන්ද? මනසින්ම නේද කියන එක පිළිබඳව හොඳට පෙන්නලා දෙන්න. මේ මොහොතේදීත් අලුතෙන්ම උපදින තැනක අර කලින් ඉඳලා හිටියා කියන එක ඔක්කොම දාලා නේද අපි මේ විඳින්නේ කියන එක පෙන්නලා දෙන්න. ඒ අරමුණේ ඇත්ත හොඳට පේනකම් ඔබට ඒකට පැයක් ගියත් කමක් නැහැ. ඒ අරමුණ හොඳට පෙන්නලා දෙන්න මේ පේන බව ඇති කරන ධර්ම ටික දරුවා නෙමෙයි. දරුවා නොවන ටිකක් ඇති තැනක දරුවා කියන එක හදාගෙන විඳිනවා කියන එක පෙන්නලා දෙන්නකෝ. ඒක පෙන්නලා දෙන්න පුළුවන් නම් ඒක ඔබට ලොකු මේ දර්ශනයේ ඉදිරියක් ඇති කරගන්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. පින්නතුනේ මේක විශාල ගැඹුරකට යන දෙයක්. මේක සාමාන්‍යයෙන් කෙටි කාලයකදී පැහැදිලි කරන්න අමාරු දෙයක්. මොකද අපිට ලෝකය සහ මම කියන දෙපැත්තක් ගොඩනගෙනවානේ. ලෝකයේ තියනවා සහ මම ඉන්නවා කියන එක ගොඩනගෙනවා. දැන් මං ඇහුවොත් ඔයගොල්ලෝගෙන් අද උදේ ඉඳලා ඔයගොල්ලෝ මොනවද දැක්කේ කියලා ඇහුවොත් මට ඔයගොල්ලෝ දැකපු දේවල් ගැන ඔයගොල්ලෝ මට කතා කරයි. ඒ කතා කරන හැම තැනකදීම ඔයගොල්ලෝ අනිත් පැත්තෙන් කියන කතාව මොකද්ද? ඒ දැකපු දේවල් එක්ක මම හිටියා කියන එක නෙමෙයිද ඔබ කියන්නේ? කවුද දැක්කේ? මම දැක්කේ. මම කොහෙද හිටියේ? මම එතන තමයි හිටියේ. ඔබට කියන්න බෑද එහෙම? පුළුවන්. එහෙනම් එක දෙයක් තේරුම් ගන්න පෙනෙන බව ඇති වෙනකොටම ඒ දේ දකින්නා මේ පැත්තේ හදා ගන්නවා. අපි රැස් කරගෙන යන්නේ ওই දෙපැත්තම. ඊළඟ මොහොතේ ආපහු පෙනෙන බව ඇති වෙනකොටම කලින් හිටපු දකින්න කෙනාම තමයි එකක් දකින්නේ. ওই දෙපැත්තම රැස් කරනවා. ওই දෙපැත්තම එකතු කරගන්නේ මොකක් මතද? හැම මොහොතකදීම හට ගන්නව නැති වෙනවා. හට ගන්නව නැති වෙනවා. හටගෙන නැති වෙන ධර්ම ටිකක් පිළිබඳව ලෝකයේ සහ මම කියන හිතෙන් ඇති කරගන්න සංකල්පමය දෙයක් මත තමයි අපි මේක විඳගෙන යන්නේ. දැන් නැති වෙනකොට නැති වෙන්න ඕනේ මොකද්ද? ලෝකයේ සහ මම කියන ওই දෙපැත්තම මත ඇති කරගත්ත මෝඩකම අයින් වෙලා යන්න ඕනේ. එතකොට තමයි අපිට මොනවද නැති වෙන්නේ? ලෙඩ වෙන්න කෙනෙක්, මැරෙන්න කෙනෙක්, කුසල අකුසල කර්ම රැස් කරන්න කෙනෙක් පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ලෝකේ පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි මේ වගේ මිදුන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ওই දර්ශනේ මොන මට්ටමකටද ඔබේ හිත දියුණු වෙන්නේ? පින්නතුනේ ඔබට දුකත් එක්ක ඒ මට්ටමට මිශ්‍රණ වී ඉන්න පුළුවන්කම තියෙනවා. මේකේ කෙලවරටම යනවා කියන එක කරන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. ඔබ මේක බැලුවයි කියලා එකපාර ඔය කතා කරපු අන්තිම තැනට ගිහිල්ලා එකපාර රහත් වෙලා හිටින්නේ නැහැ. ක්‍රමානුකූලව තමයි ඔබේ මනස වර්ධනය වෙන්නේ. එතකොට කෙනකෙනාගේ අවශ්‍යතාවය සහ ආශ්‍රවයන්ගේ පැවැත්මත් එක්ක ඒ කෙනාට ඒ මට්ටම් වලින් Tamanට රැඳෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බය වෙන්න එපා මේක තිබ්බ කියලා ඔබට ඔක්කොම අහිමි වෙලා යනවා කියන එකක් එහෙම වෙන්නේ නැහැ. මොකද මේක අනුපූර්ව වශයෙන් වැඩෙන්නේ. ඒ නිසා ඔබට දුක නැති වෙන බව සාක්ෂාත් කරමින් ධර්මයේ යෑමක් මිසක අමාරුවෙන් ධර්මයේ යන ගමනක් නෙමෙයි අපිට ඇති කරගන්න තියෙන්නේ. ඒ නිසා මම සාමාන්‍යයෙන් කියන්නේ ඔබට තියෙන දේවල් අතහැරලා යන්න ඕනේ කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. අතහරින්න දෙයක් හම්බෙන්නේ නැති තැනට ඔබේ මනස පත් කරගන්න ඕන තැනක් ගැන. ඒ නිසා භෞතික පරිසරය ඒ විදිහටම තියෙනකොට ඔබට පුළුවන්කම තියනවා නම් එතන विद्यमान යථාර්ථයේ තේරුම් ගන්න. ඒක තමයි ඔබේ ජීවිතය තුළ ඔබ උපදව ගන්නට ඕනේ තැන බවට පත් වෙන්නේ. ඉතින් ඒක සඳහා ඔබ උත්සාහවත් වෙන්න. ඒ උත්සාහය කවදාවත් අපත යන දෙයක් වෙන්නේ නැහැ. අනිත් හැම දෙයක්ම පින්නතුනේ යම් මොහොතක ඔබෙන් අතහැරිලා යන දේවල්. මේ කය මම කියලා අපි හිතනවා. මේ කය මම කියාගත්ත දෙයට සාපේක්ෂව තමයි මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ ලෝකය, මගේ ගෙදර, මගේ රස්සාව, මගේ අධ්‍යාපනය හැමදේම තීරණය වෙලා තියෙන කොතෙන්ට සාපේක්ෂවද? මේ කයට සාපේක්ෂව. යම් වෙලාවක ඔබට මේ කය මම කියාගත්ත බව නැති වුණොත් ඔබට මොකද්ද නැති වෙන්නේ? ඔබ ඔය මෙච්චර කාලයක් බොහොම අමාරුවෙන් ගොඩනගාගත්ත සියලු අනන්‍යතා සහතික අහෝසි වෙන්නේ නැද්ද? අහෝසි. සියල්ල ඉවරයි. ඒ නිසා ඔබ ළඟට ඇවිල්ලා අද කිව්වොත් එහෙම පුතේ මම මේ ගිය ජීවිතේ ඔබේ අම්මා නැතිනම් පෙර ජීවිතේ ඔබේ තාත්තා මම ඔබ වෙනුවෙන් මම මෙච්චර දේවල් කරලා තියෙනවා. අද මට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඔබේ තියෙන
දේවල් වලින් කොටසක් මට වත්කම් වලින් දෙන්න කිව්වොත් ඔබ දෙනවද නැද්ද? කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම නෑ ඔබ දෙන්නේ නෑ. ඔබේ ජීවිතෙත් එච්චරම තමයි ඔක තේරුම් අරගෙන ජීවත් වෙන්නේ. මොකද කයට සාපේක්ෂ ලෝකයක් මේක. ඒ නිසා ඒ කයෙන් එන්න බැරි වුණත් දැන් අපිට ඒ කය පේන්නේ නැති වුණොත් අපේ අම්මා තාත්තා කියලා ගෙච්චරයිනේ. මං කිව්වේ දැන් අපේ තාත්තා නැති වුණ වෙලාවේදී මම අම්මට කිව්වපු දේ තමයි අම්මා දැන් අපි තාත්තා කියලා අපි හිතනවා. කන බොන ආහාරය නිසා හැදුණු රූපෙ දිහා බලාගෙන දැන් අපි අනේ තාත්තා කියලා දැන් මේ ස්වාමියා කියලා හිතන්න පුළුවන් මගේ මහත්තයා කියලා. හැබැයි එයා දැන් මේ මොහොත වෙනකොටත් තව තැනක ප්‍රතිසන්දිය ලැබලා ඉවරයි. මං ඇහුවේ දැන් එයාට මම කියලා හිතෙන්නේ මේකද එතනද? එයාට දැන් මම කියලා හිතෙන්නේ එතන. එයාට මගේ වෙන්නේ කවදා හරි මගේ අම්මා මගේ තාත්තා වෙන්නේ කවුද? මෙහෙද එහෙද දැන්? එහෙ. මං කිව්වේ ඔයා තවදුරටත් එයාගේ බිරිඳ නෙමෙයි වා පිට කෙනෙක් දැන්. අපි තවදුරටත් දරුවෝ නෙමෙයි අපි පිට අය. මෙතන ජීවත් වෙනකම් මගේ බිරිඳ මගේ දරුවෝ කියලා වගකීම් යුතුයකම් ගැනම හිත හිටපු කෙනාට මේ කය අතහැරුණු ගමන් මොකද්ද උනේ? තව තැනක් අල්ලගත්ත එතන ලෝකේ ඇත්ත කරගෙන ඒ වෙනුවෙන් ජීවත් වෙනවා. මේක නෙමෙයිද අපි හැමදෙනාගේම ජීවිතේ? මේක තමයි දේ. ඒ නිසා පින්නතුනේ අතහැරෙන බව දැනගෙන ජීවත් වෙන්න. එතකොට අපිට දුකක් එන්නේ නැති වෙන්නේ ඒවා පරිහරණය කරන්න පුළුවන්. අපිට ප්‍රමුඛතා ලයිස්තුවක් හදාගන්න පුළුවන් නේ, ප්‍රයොරිටි ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. හැබැයි අපේ ධර්මයේහි හැසිරෙනවා කියන ඔය ලිස්ට් එකේ ඒක තියෙන්නේ ගොඩක් අන්තිමටම. ඒක අන්තිමේටම තියාගන්න නැතුව අපිට ඒක ඉස්සරහට ගන්න ඕනේ කියලා තේරෙනවා. මොකක් තේරුම් ගත්තොත්ද? මේ කය අතහැරෙනකොට සියලු අනන්‍යතා අහෝසි කියන එක ඔබ තේරුම් ගත්තොත්. ඒ නිසා ඒක තේරුම් අරගෙන ධර්මයේ වෙනුවෙන් උත්සාහවත් වෙන්න. ඒක කවදාවත් ඔබට මේ පාඩුවක් වෙන දෙයක් නෙමෙයි. ඒක මහා ඖෂධයක්. ඉතින් මේක ටිකක් ගැඹුරුයි මම දන්නවා මේක එකපාරක් ඇහුවා කියලා අලුතෙන් අහන කෙනෙකුට ටිකක් තේරුම් ගන්න එක ටිකක් අමාරුයි කියලා. ඒක ඔබ හැබැයි මේ අහපු කරුණු ටික මොනක් තව දවසක ඇහුවොත් ඔබට මීට වඩා වැඩි යමක් තේරුම් ගන්න පුළුවන්. ඒකම නැවත ඇහුවොත් ආපහු වැඩි යමක් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේක තේරුම් නැති වුණත් මොකක්ද කරන්න ඕනේ? අතහරින්න එපා. ආපහු අහන්න. අහලා ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ මේ යථාර්ථයේ තේරුම් ගන්න එකෙන් ප්‍රායෝගිකව ඔබේ ජීවිතේ හරිම සැහැල්ලුවෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවත් වෙනකොටත් දුක නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක අත්විඳින්න පුළුවන්කම තියෙනවා Tamanට. ඒ නිසා නිවීමේ සැපය ලැබෙන්නේ මරුණට පස්සේ නෙමෙයි. මේ අද ඒක ඔබට ලැබෙන්න ඕනේ. ඒ නිසා ධර්මයේ තුල හැසිරෙන එකේ සැනසීම ඔබට ලැබෙන්න ඕනේ. අද ඒකෙන් ඔබට හමු වෙන ඊළඟ දේ තමයි අනුත්පාදේ. මොකද්ද? මේ කය උරුම කරගෙන මෙතන මහන්සියලා තවදුරටත් පවත්ත ගන්න බැරි වෙනකොට මොකද්ද වෙන්නේ? තව තැනකට ගිහිල්ලා එතන අල්ල ගන්නවා. අන්තිම මොහොතේ උපදින හිත මොකද්ද? ඒකට අනුරූපව කර්මයට අනුරූපව විපාකේ ලබනවා. හොඳ එකක් එයිද නරක එකක් එයිද කියලා ඔබට තීරණය කරන්න බෑ. නරක එකක් ආවොත් ඔබ එතන මොකක්ද අල්ලගන්නේ? එතන මම ඊට පස්සේනේ. මම ඔකට කියන්නේ අපායට ගියොත් අපායටත් තණ්හා කරන අය අපි කියලා. නේ? ඔබ අපායට ගියත් අපායටත් අපි තණ්හා කරනවා. ඇයි එහෙම කියන්නේ? ඇයි අපායට ගියොත් ඒක මම කියලා අල්ල ගන්නකොට එතන තණ්හා කරන්නේ නැද්ද? බලන්නකෝ තිරිසංගත සතෙක් තණ්හා කරන්නේ නැද්ද එයා ඒක මම කියලා අල්ලගත්තාම එයා ඒකට තණ්හා කරනවනේ නේ. අපි කැමති නෑ එතෙන්ට යන්න. හැබැයි ඒක මම හැටියට අල්ලගත්ත ගමන් මොකද වෙන්නේ? පිනතුනේ එතෙන්ට තණ්හා කරනවා. ඉතින් ඒ ස්කන්ධ ටිකට තණ්හා කරනකන් එයා එතන ඉන්නවා. එතනට අදාළ සැප දුක එයා විඳිනවා. ඒ නිසා ඔබට දුක අපායට ගියත් අපි එතන තණ්හා කරගෙන විඳින අය අන්න ඔය තණ්හා කරමින් යනකම නතර කරගන්න පුළුවන්කම තියෙනවා. මේ මාර්ගය අනුගමනය කිරීම තුළ මේ හේතුඵල වශයෙන් ඇතිවෙන චක්‍රය සිඳින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ජීවිතෙත් දුක නැති කරගන්න පුළුවන්. ඒ වගේම මේ භව පැවැත්ම කියන එක භව රෝගයත් සනීප කරගන්න හොඳ කරගන්න පුළුවන්කම තියෙන මේ ඖෂධයේ තරම් වටිනා ඖෂධයක් වෙන ඇත්තේ නැහැ. මේ බෙහෙත් පුළුවන්කම තියෙන්නේ අවුරුදු 50ක 60ක් විදිහට වෙනස් වෙමින් තියෙන කයක ඇති වෙන පොඩි తాවකාලික සහනයක් සඳහා ගන්න දෙයක් විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සසරේ තව ගොඩාක් කල් දුක් විඳින තියෙනකම අයින් කරගන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒ සඳහා ඔබේ නිසා ඔබේ ප්‍රයොරිටි ලිස්ට් එකේ පොඩ්ඩක් ඉහළ තැනක් දෙන්න. අඩුම තරමේ සතියකටවත් එක බණක්වත් අහන්න කියලා මම කියන්නේ. අඩුම සතියකට එක බණක්වත් ඔබට බැරි කමක් නැහැ. මේ මම බණ අහන වෙලාව කියලා
පැයකමාරක්වත් වෙන් කරගෙන පැයකමාරක් බණක් අහන්න තේරෙන්නේ නැති වුණත් අහන්න ඒ පැයකමාර බණ අහගෙන ඉන්න. ඒක කමක් නැහැ. ඒක කාමරයට ගිහිල්ලා දොර වහගෙන වෙන කිසිම වැඩක් නොකර ඒ වෙලාවේ බණ ටික අහන්න වෙන වැඩක් කරන්නේ නැතුව ඔබට මේක අවබෝධ කරගන්න පුළුවන්. අපිත් බණ දැනගෙන ඉපදුනා නෙමෙයි. නිදි කිර හරි අමාරුවෙන් හරි අහගෙන ඉඳලා ඒක ජීවිතේට ටික භාවිත කරලා තේරුම් ගත්ත දෙයක්. ඒ නිසා ඔබට මේක අවබෝධ කරගන්න බැරි කමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ සඳහා ඔබ හැමදෙනාම උත්සාහවත් වන්නට කියලා ඔබ හැමදෙනාටම බොහොම කල්යාණ මිත්‍ර භවෙන් සිහිපත් කරනවා. හොඳයි ඔබට ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් මේ වෙලාවේ මේ අහන්න පුළුවන්කම තියෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම්. ප්‍රශ්න ගැටලු නැද්ද කාටවත්? හොඳයි එහෙනම් අපි අවසන් කරමු වැඩසටහන. පුංචි නිවැරදි කිරීමකුත් මම කරන්නම්. ඒක නොකළොත් හරි නැහැ. මේ හඳුන්වා දීමේදී මේ කිව්ව මම කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය කියලා නෑ. මම ශාස්ත්‍රපති උපාධිය අවසන් කරලා මම MPhil එක සඳහා අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. මේ ඒ නිසා ඒක මම සිහිපත් කරන්න ඕනේ. ඊට පස්සේ මේ පරමත්ත සංවිධානයත් එක්ක අපි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ තියෙන මේ පුස්කොළ පොත් ඩිජිටල් කිරීමේ කටයුතු ටික අපි සිදු කරමින් පවතිනවා. මේ වෙනකොට පයිලට් ප්‍රොජෙක්ට් එක අවසానයි. තව අපි මේ පුස්කොළ පොත් කිව්වා වගේම 2000 ගණක් අපි සිදු කරමින් පවතිනවා. මේ ඒක අර අංකණය කිරීම කිව්වහම අපි ඒක කැටලොග් එකක් හදනවා කියන එක යන නිසා මම ඒක මතක් කළේ. ඒ පුංචි නිවැරදි කිරීමක් කරනවා හැම දිනකටම. අපි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න අවස්ථාව තාම තියෙනවා. ගැටලුවක් තියෙනවා නම් හොඳයි එහෙනම් කවුරු සාදුකාරයක් පවත්වන්න. ධර්ම ශ්‍රවණය කරමින් මේ සිද්ධ කරගත්ත සියලු කුසලයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. සියලු දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න. ඒ වගේම අපි සියලු මේ පරලෝකීය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. ඔබ හැම දෙනා නමින්ම මිය ගිහිල්ලා පින් බලාපොරොත්තුව යම් ඥාතිවරයෙක් සිටිනම් ඒ සෑම සියලු දෙනාටමත් ඒ වගේම මේ ස්ථානයන් ගොඩනගන්නට වෙහෙස මහන්සි වී අපවත් වී වදාළ සියලු පූජනීය මහා සංඝරත්නයටත් ඒ වගේම මේ ස්ථාන ගොඩනගන්නට වෙහෙස මහන්සි වන දායක කාරකාදී සියලු දෙනාටම මිය පරලෝක ගිහිල්ලා පින් බලාපොරොත්තුව සිටිනම් මේ හැම දෙනාටමත් අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. ඒ හැම දිනාටම මේ උතුම් කුසලයන් තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙන්නට හේතු උපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් දෙන්න.
ඒ වගේම ධර්මදේශනාව සංවිධානය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ පින්වත් සියලුම දෙනාටත් අපි සෙත් ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ඔබ හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාටත් ඒ වගේම අපිට මෙරටට වැඩම කරන්නට අවශ්‍ය ඒ කටයුතු සම්පාදනය කරමින් කටයුතු කළ ජානකී බාලසූරිය මහත්මියටත් ඒ වගේම තිලක් මහත්මයා ඇතුළු ඒ සියලුම පින්වත් පිරිසටත් අපි පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා ආශිර්වාදයන් සිදු කරනවා. ඒ වෙනුවෙන් සහ සම්බන්ධ වන්නට යෙදුණු මම නම් කියන්නට හැම දිනාගෙම දන්නේ නැහැ. පින්වත් කල්යාණ මිත්‍ර ඒ සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණයේ සඳහා පැමිණි ඔබ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනාවන් සිදු කරනවා. හැම දිනාටම රත්නත්‍රය අනන්ත ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. ඒ වගේම මේ දින කිහිපය තුළම අපට දන් පැන් පූජා කරමින් කටයුතු කළ දායක කාරකාදී සියලුම දෙනාටත් අපේ ශිෂ්‍යවර මේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සෙත් පතනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.